මාතලේ යන්න. මං vlog එක අප්ලෝඩ් කරන්නේ දැන් වුණාට අපි මාතලේ ගිහින් දැන් ගොඩක් දවස් වෙනවා. ඔයාලා හැමෝම දන්නවා කලින් දවස්වල අපේ රටට එච්චර හොඳ කාලයක් නෙමෙයි තිබුණේ. ගොඩාක් කරදර වුණා. මාතලේ පැත්තටත් එහෙමයි ගොඩාක් හානි වුණා. හැබැයි මං මේ vlog එක කරන්නේ අද වුණාට අපි මාතලේ ගියේ ඒ දේවල් වෙන්න කලින්. අපි දැන් බ්‍රෙක්ෆස්ට් එක ගන්න හදන්නේ. අපි මේ යන්නේ නුවර පාරේ. නුවර පාරේ අයිනේ තියෙන හෙළබොජුන්හලෙන් තමයි අපි බ්‍රෙක්ෆස්ට් එක ගත්තේ. හෙළබොජුන්හල ගැන දන්න අය නම් දන්නවා ලංකාවේ ගොඩාක් තැන්වල මේ හෙළබොජුන්හල තියෙනවා. මේවයි තියෙන්නේ ගොඩාක්ම පෝෂ්‍යදායී ආහාර. ඔක්කොම වෙජිටේරියන් කෑම තමයි මේවයි තියෙන්නේ. මං ඔයාලට මේ පෙන්නන්නේ අපි ගත්ත කෑම. අපි පැටිස් ගත්තා, පොලොස් කට්ලට් ගත්තා. මේ කෑම හරිම රසයි. ඒ වගේම පෝෂ්‍යදායී, ගුණාත්මක බව, පිරිසිදු බව හැමදේම තියෙනවා මේ කෑමවල. මං දැන් මේ කෑම ටික වීඩියෝ කරනකොට නම් ටිකක් කෑම ඉවරයි. අපි පොල් රොටි ගත්තා, තෝසෙ ගත්තා, පැටිස් ගත්තා, පොලොස් කට්ලට් ගත්තා. ඒ වගේම උඳුවැල් ගත්තා. ඒක නම් ගත්තේ මම ආස නිසා. මම ආසයි උඳුවැල් කන්න. අපේ පැත්තේ නැහැනේ උඳුවැල්. මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මල්ලි. ඔයා මගේ කලින් ව්ලොග්ස් බලපු කෙනෙක් නම් හස්බන්ඩ්ව නම් දන්නවා. දැන් ඔයාලට පේනව නේද කෑම මේසෙ ඔක්කොම වගේ කෑම ටික දැන් ඉවරයි. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා දැන් මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. අපි හයිවේ එකෙන් ඇවිත් කුරුණෑගලින් එක්සිට් වුණා. එතන ඉඳන් මාතලේට ගොඩක් දුර නැහැ. ඔන්න ඉතින් පොඩි වැස්සකුත් වහින්න ගත්තා. ඔයාලා දන්නවනේ කුරුණෑගල ප්‍රසිද්ධ මොනවටද කියලා. කුරුණෑගල ප්‍රසිද්ධ පොල්වලට. මේ පේනවනේ පාර දෙපැත්තෙම තියෙන්නේ පොල් තමයි. මෙතන නම් හරිම ලස්සනයි. මේ කොහෙද කියලා කියන්න මට නම නම් හරියට මතක නැහැ. අපි කායකෙන් බහලා මෙතන ෆොටෝස් ගන්න හැදුවා. හැබැයි එහෙම ලොකුවට ෆොටෝස් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද දන්නවද පොඩි වැස්සක් ආවා මෙතනදී. මම ඔයාලට මේ පෙන්නන්නේ මං ගත්ත වීඩියෝස්. ඔයාලට පේනවා පරිසරයත් හරිම ලස්සනයි. මෙතන පහලින් තව පාරක් තිබුණා. වටේම තියෙන්නේ පොල් ගස්. හරි ලස්සනයි මෙතන. අපි මේ බලන්න මේ පැත්ත බලන්න. ආපහු තාත්තා වයි. වත්තේ තියෙනවා අල්කඩුව පාන. අපි මේ ආවේ ට්‍රිප් එකක් නන් නෙවෙයි. හැබැයි අපි ඒක ට්‍රිප් එකක් කරගත්තා. මං මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි චර්ච් එකකට ගියේ. මට මාතලේ ගිය වෙලාවේ තමයි මේ අවස්ථාව හම්බුනේ චර්ච් එකකට යන්න. මං හරිම ආසාවෙන් ගියා. මං චර්ච් එකකට ගිහින් තිබුණේ නැහැ කලින්. මං ඔයාලට මේ පෙන්නන්නේ අපි ගියේ චර්ච් එකට. අපි දැන් මේ කොහෙද ආවේ? අපි ඇවිල්ලා පල්ලියට. මේ පේනවා නිදිමතේ ඉන්නේ අනේ රතු වෙලා. මම පල්ලියට අද ඇහැකුත් රතු වෙලා නිදිමතේ. මම ඔයාලට පෙන්නන්නම් මෙතන මිදි වැඩක් තියෙනවා. මොනවද කිය? අර දින රාබු. අර මම ඔයාලට මේ තියෙනවා ඔයා විස්තර කරන්න. රාබු තියෙන ඊට පස්සේ කොරාබු මෙතන ඒක තියෙනවා. ඒක දෙනවා මෙවුවා තාම බණ්ඩක්ක කො රාබු එකක් තියෙන්නේ බණ්ඩක්ක ගස් තියෙනවා. මෙතන රෝස ගහ. ඔයාලා කෝඩරු වල දැකලා නැත්නම් බලන්නකෝ වෙනවා. ඒ කෝඩරු වල නෙවෙයි. මේ නිල් පාට එකනේ. නෑ තාම ගහ විතරේ මල් නැහැ. මේ මෙහා තියෙන ගස් ඒවයි මල් නැහැ. හරි අතින් කපුරු. කපුරු. ඒ කපුරු නෙවෙයි. කපුරු වෙන જાතිය. කපුරු. ඒක සාකින් තම්පල ගස් ටිකක් තියෙනවා. තම්පල. ඒක ඔයාලට පේනවද දන්නේ නැහැ ටිකක් ඈත තියෙනවා. මේකේ
දම්පාට තියෙන මල් ගස් ටිකක් මෙහා තියෙනවා. ඒක තම්පල. ගයිඩ් කෙනෙක් එක්කන් ආයා තමයි ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. රියවිද මල් කඩනවා එන්නේ. මෙහෙ එන්න. අපි මේක වගේ ගහගන්න. අනේ හරි. කනේ. අනේ මෙන්න ලස්සන මොකද්ද මේ උනද මේ ගස් වලට කියන්නේ? ඔය කියන්නේ ෆයිනස් නේද? ලස්සනට ෆයිනස් වල තියෙන. ඉතින් මම තමයි කොහෙද ලස්සන. මම කිව්වට තේරුම් ගන්න. ඔන්න ඉතින් මං කරන කෝලන් ටික යාට වීඩියෝ කරන්න දුන්නා. ඔයාලට පේනවද අපේ මේ චූටි යාළුවව සුදු පාට ලස්සන පුළුම් බෝලයක් වගේ ඉන්නේ? එයා ෆොටෝ එකකට හිටියට මං ගත්ත වීඩියෝ එක. මං ඔයාලට කිව්වනේ අපි මාතලේ ආවේ වෙන වැඩකට කියලා. ඔන්න අපි දැන් ඒ වැඩෙත් ඉවර කරලා අපි දැන් මේ ඇවිදින්න යන්න තමයි පිටත් වෙන්නේ. මේ යන්නේ හුන්නස්ගිරිය ඇල්ල බලන්න. අපි යනවා දියැල්ලක් බලන්න. කොහෙද? හුන්නස්ගිරි වොටර්ෆෝල්. හුන්නස් ෆෝල්ස්. හුන්නස්ගිරි නෙවෙයි. අපි යන්නේ හුන්නස් ෆෝල්ස් එක බලන්න. මම ගෙදර කට්ටියක් ඉන්නවා වාහනේ පිටිපස්සේ. මේකට බලන්න. ළමයි මට තමයි වැරදුනේ. මම හිතාගෙන හිටියේ අපි හුන්නස් ෆෝල්ස් බලන්න යනවා කියලා. හැබැයි අපි මේ බලන්න යන්නේ හුන්නස්ගිරිය වෝටර්ෆෝල්. හුන්නස්ගිරිය වෝටර්ෆෝල් කියලායි හුන්නස් ෆෝල්ස් කියලායි දෙකක් තියෙනවා මම හිතන්නේ. මම ඒක හරියටම දන්නේ නැහැ කියන්න. අපි ඔක්කොම වැඩ ඉවර කරගෙන වෝටර්ෆෝල් එක බලන්න යන්න පිටත් උනේ. දැන් නම් ගොඩාක්ම හවස් වෙලා. මට ටයිම් එක නම් හරියට මතක නැහැ. 4ට වගේ ඇති. මේ පේනවනේ කළුවරත් වැටීගෙන එනවා. ඒ වගේම මේ පැත්තේ මීදුමත් වැඩිනේ. ඒ නිසා දැන් ගොඩක්ම මේ පාරේ මීදුම ඇවිත් ඔයාලට පේනවා කළුවරත් වැඩි මීදුමත් තියෙනවා. හැබැයි ඒ වයිබ් එකට නම් මං හරිම ආසයි. දැන් නම් හොඳටම මීදුම තියෙනවා. ඒ වෙලාවේ ගොඩක් සීතලක් තිබුණා. ඔයාලට මේ පේනවා හොඳටම මීදුම තියෙනවා දැන්. මේ වෝටර්ෆෝල් එකට යන පාර නම් හරිම ලස්සනයි. මං හරිම ආසාවෙන් තමයි මේ පාරේ ගියේ. ඔයාලටත් පේනවා ඇති. මේ පාර දෙපැත්තෙන් දේඇලි වගේව තියෙනවා. ඔන්න අපි දැන් ලොකේෂන් එකට ආවා. අපි මේ ඇවිත් ඉන්නේ හුන්නස්ගිරිය වෝටර්ෆෝල් එක ළඟට. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. ඒ වගේම ඔයාලට පේනවා පාකින් එක තියෙනවා මෙතන. අපි දැන් ටිකට්ස් ගන්න යන්නේ. මට මතක විදිහට ටිකට් ප්‍රයිස් 150 rupees per adult. මෙතන හරිම ලස්සනයි. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම අපිට දෙයල්ල පේනවා. හැබැයි චූටි ප්‍රශ්නයකට තියෙන අපි ආව ටයිම් එක. අපි මෙතනට එනකොට 5ටත් ළඟයි. මට මතක විදිහට අපිට ටිකට් කවුන්ටර් එකෙන් කිව්වා 5ට ක්ලෝස් කරනවා කියලා. හායි. මේ අපි ඇවිත් ඉන්නේ හුන්නස්ගිරි වෝටර්ෆෝල් එකට. ඔයාලට පේනවනේ මේ. එයා ඉතින් ආව ගමන්ම එහා පැත්තට ගිහිල්ලා මට කියනවා ෆොටෝස් ගන්න කියලා. මේ තියෙන්නේ හුන්නස්ගිරිය වෝටර්ෆෝල් එක. මෙතන හරිම ලස්සනයි. මෙතන පහලත් වෙනම ඒරියා එකක් තියෙනවා. හැබැයි අපි එතනට ගියේ නැහැ. අපිට ටයිම් නැති නිසා. ස්පෙෂලි කියන්න ඕනේ මෙතන ටිකක් ඩේන්ජරස්. ඒ කියන්නේ ඔයාලට මම පෙන්නවා අත්වැටක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන සේෆ් ගාඩ් එක මෙතන. ඒ වගේම මෙතන ලිස්සනවා. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මෙතන පෙහෙනවනේ මේ පහල මං ඔයාලට පෙන්නන්නේ. මෙන්න මේ වැටෙන් එහා පැත්තේ කොහොමද තියෙන්නේ කියලා. ඒ නිසා මෙතන ගොඩක්ම පරිස්සමින් ඇවිදින්න ඕනේ.
අපි මෙතන ටිකක් වෙලා හිටියා. හැබැයි මට නම් තව වෙලා ඉන්න හිතුණා. ඒ කියන්නේ මෙතන හරිම සීතලයි. ඒ වුණාට ආසයි මේ දියැල දිහා බලාගෙන ඉන්න. ඒ වුණාට ඉතින් ලොකු ටයිම් එකක් තිබුණේ නැහැනේ. කතා කරා. ආයි සීතලෙන් විතර කතා කරන්න උනහා. මේ තියෙන්නේ උන්නස්තිරි වැල්ල. උන්නස්තිරි වෝටර්ෆෝල්. සීතල නිසා නෙස්ටි එකක් බිව්වා අපි. ඔන්න අපි දැන් හුන්නස්ගිරි වෝටර්ෆෝල් එක බලලා ආවා. අපේ රටේ දැන් තියෙන තත්ත්වය ඔයාලා දන්නවා. අපි මාතලේ ගියේ සති 3කට 4කට විතර කලින්. ඒ කියන්නේ දැන් මාසයක් වගේ වෙනවා. දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා දන්නේ නැහැ. මේ දියැලට යන්න පුළුවන්ද? මේ පාරවල් කොහොමද? ඒ ගැන මම හරියට දන්නේ නැහැ. අපේ රට යථා තත්ත්වයට ගන්න තව කාලයක් යයි. අපි අපේ අයට උදව් කරන්න ඕනේ මේ වෙලාවේ. අලුත් vlog එකක් අරගෙන මං ඔයාලා ළඟට ඉක්මනින්ම එන්නම්. Stay happy. See you soon. Take care. Bye.